මේක අරන් ඇවිල්ලා හරි අමාරුයි. සුදුමණිකේ සුදු මහත්තයා වතු ටිකක් ගේන්න පුතේ. හරි මහන්සි. කො මේ ළමයි? අම්මෝ හරි අමාරුයි. ඔය ධම්මේ මෙච්චර වෙලා ගියේ? අනේ පුතේ ඊයේ තාත්තට සතිපඩිනේ. ඊයේ සල්ලි ගෙනත් දුන්නා. මං අද උදේ පාන්දර ගියා පෙට්‍රල් ගේන්න. පොලිමේ ඉඳලා 10 පෙට්‍රල් ගෙනාවා. දැන් නම් පොඩ්ඩක්වත් බය වෙන්න විදිහක් නැහැ. අවුරුද්දට ඕනේ තැනක යන්න අපිට පෙට්‍රල් තියෙනවා. එකක්ම ගෙනාවා. සනුල් පන්ති යන්න නැද්ද සනුල්? හොඳටම පරක්කු වෙලා. ඉක්මනට එන්නකෝ. අම්මේ දිදුම ඇවිල්ලා මට පන්ති යන්න අඬ ගහනවා. මම ඉක්මනට ලෑස්ති වෙලා දිදුම එක්ක පන්ති යන්න ධම්මේ. මොකද්ද? අදත් පන්තිද? අනේ පුතේ මං ගාව සල්ලි නැහැ. ඊයේ තාත්තා ගෙනත් දීපු සල්ලි ඔක්කොගෙම මං පෙට්‍රල් ගෙනාවා. මේ සතියේ කෑම කන්නත් විදිහක් නැහැ. මං කල්පනා කරේ කඩෙන් ණයටවත් ගන්න. දිදුන ඔයා අද පන්ති යන්න හලෝ. අද මට පන්ති යන්න වෙන්නේ නැහැ. මං එන යන්නම් සනුල්. අම්මා මට ඔකන්න කංගනම නැත්තේ. අනේ පැටියෝ අම්මට සමා වෙන්න. අම්මා පෙට්‍රල් ගෙනාවනේ ඔක්කොගෙම. මගේ පැටියට යෝගට් එකක් ගේනවා සල්ලි තුරුන්නේ නැහැ. අම්මේ අයියා මේ අපච්චි දුන්න සේරම සල්ලි වල ඔයා පෙට්‍රල් ගෙනාවේ. වෙනද සතියකටම 2000 ගෙන අම්මා පෙට්‍රල් ගහන්නේ. මල්ලිටයි මටයි පන්ති යන්නයි කන්නයි. සේරටම අපච්චි ගේන සල්ලි ඇති වෙනවනේ අම්මේ. දැන් මල්ලිටයි මටයි පන්ති යන්නත් නැහැ. අපිට සතියෙම මුදලාලිගෙන් ණයට තමයි කන්නත් වෙන්නේ. දැන් ඉතින් මොනවා කරන්නද අම්මේ? මම යනවා ඉස්කෝලේ වැටි කරගෙන.